මෙතන අපිට පොඩි මොනකොට්ස් කියන්නේ එක බීජපත්‍රි කාණ්ඩයටයි තියෙන ගස් වර්ග දෙකක් බලා ගන්න පුළුවන්. එකක් තමයි මේ කැරෙක්ස් වෝකරි කියන එක. මෙතන ආයේ තියෙනවා කුරුණා වෝකරි කියන එක. ඉතින් ඔකේ කැරෙක්ස් වෝකරි සහ කුරුණා වෝකරි දෙකම වෝක කියන කෙනාගේ නමට තමයි නම් කරලා තියෙන්නේ. ඉතින් මේ වෝක කියන්නේ කවුද කියලා බැලුවොත් ඇත්තම ලංකාවේ ඉංග්‍රීසි පාලනයේ තියෙන කාලේ බ්‍රිටිෂ් ආමියක හිටපු කර්නල් කෙනෙක්. එතකොට එයා ගොඩාක් වෙලාවට කැලේ ඇවිදලා ගස් කොළන් එකතු කරලා තියෙනවා. ඒක කර්නල් වෝකර් සහ විශේෂයෙන්ම එයාගේ බිරිඳ. ඔය ශ්‍රීපාදයේම කලෙක්ෂන්ස් මහ ගොඩක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ එකතු කරපු සාම්පල් වලින් නිදර්ශක නම් කරපු ඒවායින් තමයි මේ විශේෂ දෙක නම් වෙලා තියෙන්නේ. ඉතින් මේකේ විශේෂත්වය තමයි ඒ වෝකර්ගේ කලෙක්ෂන්ස් ගොඩක් වෙලාවට මෙයා යවන්නේ එක්කෝ එංගලන්තේ කියු හර්බේරියම් එකට එහෙම නැත්නම් ඊට අමතරව මැඩ්‍රාස් වල තිබ්බ විද්‍යාඥයන්ගේ අතර තමයි ගියේ. ඉතින් ඒ කලෙක්ෂන්ස් අතරම විශේෂයෙන්ම අපි ගස් කොළන් සහ සත්තු නම් කිරීමේදී මූල නිදර්ශක කියලා දේවල් ටිකක් පාවිච්චි කරනවා. ඉතින් ඒ දේවල් බලනවා නම් ලංකාවේ ශාකාගාරයේ ඔය වෝකර්ගේ නමට තියෙන ගස් කොළන් වල මූල නිදර්ශක බලා ගන්න පුළුවන් කමක් නැහැ. මොකද හේතුව ඒවා එක්ක තියෙන්නේ බොහෝ විට තියෙන්නේ බ්‍රිටිෂ් මියුසියම් එකේ. මොකද මෙයා යව්වේ ජේ.ඩී. හුකර් කියලා විද්‍යාඥයෙක් හිටියා. ඊට පස්සේ ඊට අමතරව ආනොට් කියලා විද්‍යාඥයෙක් හිටියා. ඒගොල්ලෝ ගාවට තමයි මෙයාගේ සාම්පල් යව්වේ. ඒතොර ඒගොල්ලෝ මේ සාම්පල් බරලා තමයි මේ විශේෂ නම් කරලා තියෙන්නේ. ඒකෙදිත් තව විශේෂ දෙයක් තියෙනවා. අපිට කතා කරන්න පුළුවන් මෙන්න මේ කැරෙක්ස් කියන පන් වර්ගය. මේ පන් වර්ගයත් අතරම මේ කැරෙක්ස් කියන ජීනස් එක උතුරු අර්ධගෝලීය ව්‍යාප්තියක් දක්වන ජීනස් එකක්. ලංකාවෙත් බොහෝ දුරට හම්බ වෙන්නේ කඳුකර වනාන්තරවල කැරෙක්ස් විශේෂ. ලංකාවට ආවේනික වර්ගයක් මේකත්. ඉතින් මේක සහ මේ තනකොළ කුලයට අයිති වෙන බට වර්ගය කුරුණා වෝකරි ඔය දෙකේම විශේෂත්වයක් තමයි නෙළු වගේම ජීවිත කාලෙටම එකපාරයි මල් පිපෙන්නේ. මල් පිපිලා ගෙඩි හඳුනනට පස්සේ මේ පඳුරු මැරෙනවා. ඉතින් ඒකෙන් අලුතෙන් එන පරම්පරාවෙන් තමයි ආය අලුතෙන් හැදෙන්නේ. ඉතින් මේ වටේ පිටේ තියෙන නෙළු ඒ වගේම මේ බට ಜಾති මේ ඔක්කොම මල් පිපුණාට පස්සේ සම්පූර්ණයෙන් මැරෙනවා. එතකොට මේ කන්ද සම්පූර්ණයෙන්ම නිරාවරණය වෙනවා. ඒ කාලෙදී සමහර විට වෙන වෙන ගස් කොළන් වර්ග හැදිලා තියෙන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ ආයි නැවත මේ පැල හැදිලා ලොකු වෙලා වෙනස් වෙනවා. ඉතින් අවුරුද්දක් ඇතුළත විතරක් නෙමෙයි අවුරුදු ගාණක් ඇතුළත මේ කන්දේ පෙනුම වෙනස් වෙනවා. ඔය මේ ගස්වල ජීවන රටාව හින්දා. ඉතින් ඒක තමයි මේක විශේෂත්වය. අනිත් එක තමයි මේ කුරුණා කියන වර්ග ජීනස් එක ගත්තොත් අපි හොටන් තැන්නේ ගියාමත් බලා ගන්න පුළුවන් මැද්දේ තියෙනවා කුරුණා ඩෙන්සිෆෝලියා කියලා වර්ගයක්. කැලේ ඇතුලේ තියෙනවා තවත් කුරුණා වර්ගයක්. ඒ විදිහට මේ කුරුණා කියන ගණය ලංකාවට සහ දකුණු ඉන්දියාවේ එක්සන් ග්‍රාස් කියන ප්‍රදේශයට ආවේනිකයි. ඉස්සෙල්ලම අරුන්ඩිනාරියා කියලා ගණයකට තමයි මේවා දාලා තිබ්බේ. පස්සේ කාලේ තේරුම් ගත්තා අරුන්ඩිනාරියා කියන්නේ ඇමරිකන් ජීනස් එකක්. මේ දකුණු ආසියාවේ තියෙන කුරුණා කියන ජීනස් එක වෙනම වර්ගයක්. දකුණු ආසියාවේ විශේෂයෙන්ම ලංකාවේ වර්ග කීපයක් තියෙනවා සහ දකුණු ඉන්දියාවේ එක වර්ගයක් තියෙනවා. ඉතින් මේ කලාපයට ආවේනික ගණයක් තමයි මේ කුරුණා කියන ගස් වර්ගය.